රයිට්. 9 වෙනි ප්‍රශ්නයෙන් අහනවා අපේ නිලධරියෙකු පැය 24ට වඩා වැඩි කාලයක් කාර්යස්ථානයෙන් පිටත ගත කරන විට කොපමණ උපරිම කාල සීමාවක් දක්වා සංයුත දීමනාවෙන් 50%ක අමතර දීමනාවක් ගෙවිය හැකිද කියලා අහනවා. ඒ කියන්නේ පැය 24කට වඩා වැඩි කාලයක් යම් ස්ථානයක තමාගේ කාර්යාලයෙන් පිටත ස්ථානයක පැය 24කට වඩා වැඩි කාලයක් ගත කරනවා නම් 50%ක් ගෙවන්න පුළුවන්. උදාහරණයකට අපි ඉලෙක්ෂන් ඩියුටි ඉලෙක්ෂන් ඩියුටිම ගන්න මේ දෙකටම උදාහරණ අපිට ගොඩක් දුරට සමය වෙන ඉලෙක්ෂන් ඩියුටි නිසා අපි ඉලෙක්ෂන් ඩියුටිස් වලට යනවා. ඉලෙක්ෂන් ඩියුටිස් වලට ගියාට පස්සේ අපි ඉන්න කාලයේදී පැය 24කට වඩා ඉන්නවා නම් අපි එකට 50%ක් ගන්න පැය 24ට වඩා වැඩි වෙච්ච එක මම අපි මොකද කරන්නේ 50%ක දීමනාවක් ගන්න පැය 24ට වඩා තප්පරයක් වැඩි වෙච්ච එක මම අපිට 50%ක දීමනාවක් ගන්න පුළුවන්. ඉතින් මේක ආයතන සංග්‍රහය සංශෝධනය වුණා. ආයතන සංග්‍රහය මේක තියෙන්නේ ඇත්තටම 14 වෙනි පරිච්ඡේදයේ. ආයතන සංග්‍රහය 14 වෙනි පරිච්ඡේදයේ 4 උපවගන්තියක් තියෙනවා. 4 උපවගන්තිය තමයි මේක තියෙන්නේ. මේක කියනවා නිලධරියෙකු පැය 24ට වඩා වැඩි කාලයක් කාර්යස්ථානයෙන් පිටත ගත කරන විට සති 3ක උපරිමයකට යටත්ව. සති 3ක උපරිමය තමයි උත්තරේ වෙන්නේ. අහන්නේ කාලයනේ යට දක්වා ඒ එකිනෙක පැය 24 කාලචේදය සඳහා සංයුත දීමනාවේ 25ක් තමයි කියන්නේ. අමතක දින කොට ගෙවි හැකියි. නමුත් අපේ ප්‍රශ්නේ අහන්නේ 50. නමුත් මේක සංශෝධනය වුණා. දැන් මේ අපිට printed අදටත් අපිට printed සහ අපිට download කරගන්න පුළුවන් ආයතන සංග්‍රහය තියෙන 2013 මුද්‍රිත ආයතන සංග්‍රහය. අපි අදටත් බොරැල්ලේ ගවර්න්මන්ට් ප්‍රෙස් එකට ශ්‍රී ලංකා මුද්‍රණ සංස්ථාවට ගිහිල්ලා ඒක එතන හැපේ චූටි කඩයක් තියෙනවා පොඩි කඩයක්. අන්න ඒ ෂොප් එකට ගියොත් එහෙම එතන තමයි අපි මිලදී ගන්නවා නම් මුද්‍රණ සංස්ථාවේ එතන චූටි කඩේට ගිහිල්ලා එතනින් ආයතන සංග්‍රහය මිලදී ගන්න ගියොත් අපිට අදටත් දෙන්නේ 2013 මුද්‍රිත ආයතන සංග්‍රහය තමයි. එතකොට මෙන්න මේ 2013 මුද්‍රිත ආයතන සංග්‍රහයේදී කියන්නේ පැය 24ට වඩා කාලයක් ගත කරා නම් 50%ක් ගෙවනවා කියලා තමයි කියන්නේ. නමුත් මේක වෙනස් වුණා. මේක 2018 දී මේක සංශෝධනය වුණා. ඒකට අපි ආවොත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2018 right රාපච්ච 2018 කියනවා මෙන්න මේ විදිහට නිලධරියෙකු පැය 24ට වඩා අධික කාලයක් කාර්යස්ථානයෙන් පිටත ගත කරන විට සති 3ක උපරිම කාල සීමාවක් දක්වා අපේ ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ සති 3ක උපරිම කාලයක්. ඒ එකිනෙක පැය 24 කාලචේදය සඳහා සංයුත දීමනාවේ 50%ක අමතර දීමනාවක් ඔහුට ගෙවිය හැකිය. සංයුත දීමනාවෙන් 50%ක අමතර දීමනාව පැය 24ට අඩු කුමන කාල පරිච්ඡේදයක් සඳහා උවද ගෙවිය නොහැකිය. එහෙනම් 24 වඩා අඩු කුමන කාල පරිච්ඡේදයක් ගෙවන්න බෑ. එන අනිවාර්ය 24 වඩා තප්පරයක් හරි වැඩි වෙන්න ඕන, විනාඩියක් හරි වැඩි වෙන්න ඕනේ. ඊළඟ කාරණා කුමන කාල පරිච්ඡේදයක් සඳහා එතකොට පැය 24 එන්න උදේ ඉඳන් හවස එහෙම නෙමෙයි ඕනම කාලපරිච්ඡේද සඳ පටන් ගත්තා නම් හවස 6ට ඒ අදාළ කාර්යය ඒ 6 සිට ඊළඟ දවසේ හවස 6 පගිනකම්ම ඔයාට තියෙනවා. එන හවස 6 පැන්නට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඕනම කාලපරිච්ඡේදයක් තුල මොකද කුමන කාල පරිච්ඡේදයක් සඳහා උවද කියන වචනේ ඕනම කාල පරිච්ඡේදයක් ගන්න පුළුවන්. මෙතන කියන්නේ ගෙවිය නොහැක කියලා. ඒ කියන්නේ උදේ ඉඳන් හිටියත් ඒක පැය 24ට වඩා වැඩි වෙන්නේ නැත්තම් පැය 24 වැඩි වෙන්නේ නැත්තම් යාට ගෙවන්න බෑ. ගෙවන්න පුළුවන් වෙන්නේ දැන් අපේ ඉලෙක්ෂන් ඩියුටි මන්ද පැය 24 තමයි කවර් ගන්න. සංයුත දීමනාව 150 මම දැක්කපු දෙයක් තමයි මම ඉලෙක්ෂන් ඩියුටි වල ක්ලේම්ස් චෙක් කරලා තියෙනවා අවුරුදු 2-3ක් වගේ කරන්න මට chance එක ලැබුණා. ඒකට අපේ කට්ටිය පැය 24 තමයි දාන්නේ. ඉතින් මේ පැය 24ම තමයි උදේ 6ට පටන් ගත්තා නම් ගෙදර එන්නේ ඊට දවසේ හවස 6ට. ඇත්තටම යාට ගෙවන්න يعني පැය 24ට වඩා අඩු කුමන කාල පරිච්ඡේදයක් සඳහා ගෙවිය නොවේද පැය 24ක් එනවා නම් පුළුවන්ම පැය 24 එකක් මම කියන්නේ නම් පැය 24 චොඩා එකක් වැඩිපුර කරන්න කියලා තමයි මෙතනදී පැය 24ට වඩා අඩු කුමන කාල පරිච්ඡේදයක් සඳහා ගෙවන්න පැය 24ට ගෙවන්න පුළුවන්. right පැය 24ට ගෙවන්න පුළුවන්. නම් පැය 24ට තප්පරයක් හරි වැඩි කරනවා නම් ඒක හොඳයි. right පැය 24 තමයි ඒගොල්ලන් හදන්නේ. පැය 24ට තමයි ගන්න පැය 24ක් වෙච්ච ගමන් 50ක් ගෙවනවා. right අපි ප්‍රශ්න ටික බලමු. එහෙනම් නිලධරියෙකු පැය 24ට වඩා වැඩි කාලයක් කාර්ය ස්ථානයේ පිටත ගත කරන විට කොපමණ උපරිම කාල සීමාවක් දක්වා සංයුත දීමනාවෙන් 50ක් අමතර දීමනාවක් ගෙවන්න පුළුවන්ද කියලා අහනවා. එහෙනම් සතියක් දක්වා සති දෙකක් දක්වා සති තුනක් සතියක් දක්වා සති දෙකක් දක්වා සති තුනක් දක්වා මාස 3ක් දක්වා. එහෙනම් අපි දැක්කා ආයතන සංග්‍රහයේ 14 වෙනි පරිච්ඡේදයේ 4-4-3 උපවගන්තිය කියනවා සතියකට
සති 3ක උපරිමය දක්වා. නමුත් මෙන්න මේ කාලය සිර 25 කියන කාලය වෙනස් වුණා රාපච්ච 2018න් මේක 50 දක්වා වැඩි වුණා 2018 21 සිට 2018 සිට. එතකොට 2018 7 වෙනි මාසේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ තීරණය කළා තියෙන්නේ. එහෙනම් 2018 8 වෙනි මාසයෙන් පස්සේ තමයි මේ 50ක කතාව ආවේ. කියන්නේ සංයෝජ්‍ය 50 කියලා 2018ට කලින් පෙර කියන්නේ 2018 පෙර අවුරුදු වල දීලා තියෙන්නේ 20 දැන් හදිස්සියකත් 2018 පෙර ගත්ත කට්ටිය ඉන්නවා නම් එයාලට ගෙවන්නේ 25යි 20යි නෙවෙයි 25යි 2018න් පස්සේ තමයි 50 වෙන්නේ. හදිස්සියවක්වත් ඒ ආදි කාලේ වයසක නිලධාරියෙක් 25 කියලා කිව්වොත් නෑ නේක වෙනස් වෙලා තියෙනවා. 50 මෙන්න මේක තමයි වෙනස් වුනේ. right? ඔය තර්ක වෙනම රාජ්‍ය සංග්‍රහයේ තියෙන්නේ. දැන් මේ සංශෝධන කියන එක මේ දින අලුත් අප්ඩේටඩ් ඩවුන්ලෝඩඩ් එකේ. නමුත් print එක ගත්තොත් එimhe මේ 25 තමයි තියෙන්නේ. ඒතර කෙනෙක් රැවටෙන්න පුළුවන්. තරග කරන්න පුළුවන් 25යි තියෙන්නේ නෑ මේක සංශෝධනය වුණා. සංශෝධනය වුණේ රාපච්ච 20 18 අපේ උත්තරය වෙන්න ඕනේ සති 3ක් දක්වා කියන එක. ඒක ආජ සංග්‍රහයේ 14 4 4 3ට අනුව 4 4 3ට අනුව තමයි අපි ඒක කියන්නේ. එහෙනම් සති 3ක් දක්වා බලමු උත්තරේ හරිද කියලා.